වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරන ගම අදත් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ instant දෝසා එකක්. මේ instant දෝසා එක උදේ කෑමට රෑ කෑමට ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. පිටි පිපෙන්න තියන්න අවශ්‍ය නැහැ. ඔයාලට අනාගත ගමන්ම දෝසා එක හදන්න පටන් ගන්න පුළුවන්. අද මම තව ඔයාලට කියලා දෙනවා පොල් පාවිච්චි කරන්නේ නැතුව දෝසා චට්නි එකක් හදාගන්න හැටි. ඉතින් අපි බලමු කොහොමද දැන් මේ දෙකම හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා අපි දෝසා මික්ෂර් එක හදාගමු. මම මෙතන හාරක් පිටි කෝප්ප එකමාරක් ගත්තා. චූටියට කපාගත්ත කැරට් කෝප්ප කාලයි. හීනීට කපාගත්ත ලුණු ගස් 2යි. හීනීට කපාගත්ත කරපිංච කොළ ටිකයි. හීනීට කපාගත්ත අමු මිරිස් කරල් 3යි. සුදුරු ඇට මේස හැඳි 1යි. හීනීට කපාගත්ත පොඩි ලුණු ගෙඩි 1යි. ලුණු තේ හැඳි 1යි. දැන් අපි වතුර දාලා බැටර් එක හදාගන්න ඕන. මම මේකට වතුර කෝප්ප 4ක් දානවා. වතුර දානකොට මේ වගේ එක වතුර කෝප්පයක් දාලා අනාගෙන ඊළඟ වතුර කෝප්ප එකතු කරගන්න. එකපාර වතුර ඔක්කොම එකතු කරගන්න එපා. දැන් කෝප්ප 4ම එකතු කරගෙන තියෙන්නේ. බැටර් එක ගොඩාක් දියට හදලා තියෙන්නේ. ඔයා දැක්ක නේද මේ බැටර් එක දැන්? අපේ සාමාන්‍ය දෝසෙ එක වගේ බැටර් එක උක්ු වෙන්න බෑ. මේක ගොඩාක් දියට තියෙන්න ඕන. දැන් අපි දෝසෙ එක හදන්න පටන් ගමු. දැන් මේ වගේ පෑන් එකක් රත් වෙන්න තියලා ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න ඕන. පෑන් එක හොඳට රත් වෙන්න ඕන. ඒක හොඳට මිශ්‍ර කරලා තමයි අපි බැටර් එකෙන් ගන්නෙ. උඩ ඉඳලා තැටියට වක් කරන්න. ඉස්සෙල්ලා වටේට වක් කරගන්න ඕන. මම කරන විදිහට කරන්න. මැදට දාන්නේ අන්තිමට. ගොඩක් ඝනකන් ලේයර් එකක් දාන්න එපා. දැන් මම ගී මේස හැන්දක් දෝසෙක උඩට හැමතැනටම අතුරනවා. ගී කැමති නැත්නම් ඔයාට ඕනම කුකින් ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෝසෙක හොඳටම අඩිය බැදුනම තමයි ගලවන්නේ. එතකන් ගලවන්න එපා. දැන් දෝසෙකේ අඩිය හොඳටම බැදිලා තියෙන්නේ. දැන් මම මේක අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා විනාඩි 2ක් කුක් කරගන්න නැවත. පරිස්සමින් හරවන්න ඕන දෝසෙක කඩා ගන්න නැතුව. ඔයා ඉක්මනට ගැලෙව්වොත් දෝසෙක කැඩෙන්න පුළුවන්. ඔයාට පුළුවන් එළවලු නොදා ප්ලේන් දෝසෙක උනත් හදාගන්න. මේ තින්නේ අපේ ඉන්ස්ටන්ට් දෝසෙක. මේක අපිට උදේට හරි රැට හරි හරිම ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන්. ඊළඟට මම එග් දෝසෙ එකක් හදන්න යන්නේ. එග් දෝසෙකට මම පෑන් එකට තෙල් චූට්ටක් එකතු කරගන්නවා. ඊළඟට නැවතත් බැටර් එක හොඳට මිශ්‍ර කරලා මේ වගේ උඩින් ඉඳලා වක් කරන්න ඕන වටේට. ඊට පස්සේ තමයි මැද පුරවන්නේ. එග් දෝසෙ එක හදන්න මම දැන් බිත්තරයක් ගන්නවා. ඊළඟට ලුණු ස්වල්පෙකුයි ගම්මිරිස් ස්වල්පෙකුයි මම එකතු කරනවා. මේ වගේ උඩින් අතුරව ගන්න ඕන. දැන් විනාඩියක් විතර ලිඩ් එකකින් වහලා තියන්න ඕන බිත්තරේ කුක් වෙනකම්. දැන් මේ වගේ පෑන් එකක් රත් වෙන්න තියලා තෙල් මේස හැඳි 2ක් එකතු කරනවා. තෙල් රත් වුණාන් පස්සේ කඩල පරිප්පු කෝප්ප කාලක් එකතු කරනවා. පරිප්පු ටික විනාඩි 2ක් විතර බැද ගන්න ඕන. මේ පරිප්පු එක මම හොදලා තියෙන්නේ. දැන් රට කජු කෝප්ප කාලක් එකතු කරනවා.
මේ දෙක දැන් තව විනාඩියක් බෙද ගන්නවා. ඊළඟට සුදු ලුණු බික් දෙකක් එකතු කරනවා. මේ ටික තව විනාඩි දෙකක් බෙද ගන්නවා. දැන් වේලිච්ච මිරිස් කරල් 4ක් මම එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් තව සැරට ඕන මිරිස් වැඩිපුර එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම තව විනාඩියක් බෙද ගන්නවා. මිරිස් කරල් ටික ගානට බෙදුනම ලිපේ ගින්දර ඕෆ් කරන්න ඕන. දැන් අපි මේක ටිකක් නිවෙන්න තියමු පැත්තකින්. දැන් නිවිලා ඇති. දැන් මම මේ ටික ග්‍රයින්ඩ් එකකට එකතු කරගන්නවා. මිශ්‍රණය අඹරගන්න ඉස්සෙල්ලා මම මේකට සියමලා ජූස් තේ හැඳි 1යි, ලුණු තේ හැඳි භාගයයි, වතුර කෝප්ප 3 කාලකුයි එකතු කරනවා. ඔයාලට චට්නි එක තික් වැඩි වගේ නම් තව වතුර එකතු කරගන්න පුළුවන්. මිරිස්, ලුණු, ඇඹුල් ඔයාලට රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපි මේක හොඳට ක්‍රීම් වෙනකන් අඹර ගන්න ඕන. මේ තියෙන්නේ අපේ දෝස චට්නි එක. ඉතින් ඔයා try කරලා බලන්න. පොල් නැතුව කොච්චර රසට දෝස චට්නි හදන්න පුළුවන්ද කියලා. දැන් මම මේ චට්නි එකට තෙම්පරාදුවක් හදන්න යන්නේ. ඒකට පෑන් එකක් ලිපේ තියලා තෙල් මේසෙන් දෙකක් එකතු කරනවා. දැන් අබ තේ හැන්දක් එකතු කරලා අබ ටික බෙද ගන්න ඕන. දැන් පරිප්පු මේස හැන්දි එකක් එකතු කරනවා. මේකට මම ගත්තේ පොඩි පරිප්පු జాතියක්. දැන් මේ ටික අඩු ගින්දරේ විනාඩි 3ක් බෙද ගන්න ඕන. දැන් කරපිංචා කොළ ටිකකුයි වේලිච්ච මිරිස් කාරල් 3කුයි මම එකතු කරගන්නවා. දැන් විනාඩියක් ආයෙ බෙද ගන්නවා මේ ටික. දැන් ටෙම්පරාදුව බැදිලා ඇති. දැන් මම මේක ලිපින් අයින් කරගෙන අපේ චට්නි එක උඩින් දාගන්නවා. මේ බලන්න අපේ පොල් චට්නි එක වගේමයි. ඊට වැඩිය රසයි. ඔයාත් try කරලා බලන්නකෝ මේ අලුත් විදිහේ චට්නි එක. ඉතින් ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න. මේ බලන්න හරිම soft. ඒ වගේම ඔයාට පුළුවන් crispy විදිහටත් හදාගන්න. ඉතින් bell button එක click කරුවොත් ඔයාට මගේ අලුත්ම වීඩියෝස් ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඔයාගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙතෙක් වෙලා Flavor Town channel එකත් සමග රැඳී සිටියට ඔයාට ගොඩක් ස්තුතියි. නැවතත් අලුත්ම රසවත්ම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාට වාසනාවන්ත නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.